ආයිබෝවන් සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා සම්පත TV YouTube නාලිකාව වෙත. අද සූදානම් වෙන්නේ උදාවන ජූනි මාසයට අදාළ ලග්න පලාඵල විස්තරය ඔබ වෙත ගෙන එන්නටයි. පලාඵල විස්තරය ඔබ වෙත ගෙන එන්නට මත්තෙන් අපි බලමු මාසයට අදාළ ප්‍රධාන ග්‍රහ මාරුවීම් ග්‍රහ තැන්පත් වීම කොයි ආකාරයටද පවතින්නේ කියලා. ඉන් අනතුරු අපි බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා වූ රාශි 12ට කොයි ආකාරයේ ප්‍රතිඵලයක් ජූනි මාසය තුල උදා වෙයිද කියලා. එහිදී ග්‍රහ මාරු වශයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම රවි ග්‍රහයා වෘෂභ රාශිගතව මාසයේ ආරම්භවත්ම ගමන් කරන රවි ග්‍රහයා මාසයේ 15 වෙනිදා මිථුන රාශිගත වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව කුජ ග්‍රහයා ජූනි මාසයේ 7 වෙනිදා සිට මාසයේ පුරාවටම සිංහ රාශියේ තමයි ගමන් කරන්නේ. ඒ අනුව ජූනි මාසයේ 7 වෙනිදා කුජ ග්‍රහයා තමන්ගේ නීච භවන වූ කටක රාශියෙන් නික්මිලා තමන්ගේ මිත්‍ර භවන වන සිංහ රාශිය වෙත පැමිණීමට නියමිතයි. බුධ ග්‍රහයා වෘෂභ රාශියෙන් ඉවත් වෙලා ජූනි මාසයේ 6 වෙනිදා සිට ජූනි 22 වෙනිදා දක්වා මිථුන රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් තමන්ගේම රාශියේ ගමන් කරනවා. ඒ වගේම 22 වෙනිදා සිට 30 වෙනිදා දක්වා කටක රාශිගත වීමට නියමිතයි. ඒ වගේම සිකුරු ග්‍රහයා වෙත අවධානය යොමු කළොත් මාසයේ ආරම්භවත්ම මේෂයේ ගමන් කරනවා 29 වෙනිදා දක්වාම 29 වෙනිදා තමන්ගේ ස්වක්ෂේත්‍ර භවන වන වෘෂභ රාශිය වෙත තමන්ගේම රාශිය වෙත සිකුරු ග්‍රහයා ගමන් කිරීමට නියමිතයි. ගුරු ග්‍රහයා සුපුරුදු පරිදි මාසයේ පුරාවට මිථුන රාශිගතව ගමන් කරනවා. සෙනසුරු ග්‍රහයා නැත්නම් ශනි ග්‍රහයාත් මාසයේ පුරාවට මීන රාශියේ ගමන් කරනවා. රාහු ග්‍රහයා කුම්භ රාශියේත් කේතු ග්‍රහයා සිංහ රාශියේත් මාසයේ පුරාවටම ඒ ආකාරයට තමන්ගේ ගෝචරයේ සිද්ධ කරනවා. මේ තමයි මාසයේ පුරාවට පවතින ප්‍රධාන ග්‍රහ මාරුවීම් සහ ග්‍රහ තැන්පත් වීම. මේ සියලු කරුණු කාරණා ඒක රාශී කොටගෙන අපි බලමු ඔබගේ ලග්නයට මොන වගේ ප්‍රතිඵලයක් ජූනි මාසයේ උදා වෙයිද කියලා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ හුදෙක් මෙය පොදු ලග්න පලාඵලයක් විතරයි. විශේෂයෙන්ම ඔබගේ ජීවිතේ ප්‍රධාන විශේෂ තීරණ ගැනීමේදී මේ පොදු පලාඵලයෙන් ඔබට ගිහිල්ලා ඔබේ පුද්ගලික ජන්මපත්‍රය වෙත අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ජ්‍යොතිෂමය කටයුතු සිදු කර ගැනීම සඳහා තිරයේ දිස්සෙන අංකය ඔස්සේ ඔබට පුළුවන් අපව අමතන්නට. ඒ වගේම අපි සූදානම් වෙලා සිටිනවා ඔබ වෙනුවෙන් අපගේ සේවාව නිවැරදි ආකාරයට ලබා දෙන්න. තවදුරටත් ඔබට මතක් කරන්නට ඕනේ ඔබට මේ පලාඵල කතනය පලාඵල විස්තරේ ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ඔබට පුළුවන් ඔබේම හිතයිශීන්ව දකින්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම සම්පත TV YouTube නාලිකාව subscribe කරන්න. අපගේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඔබේ අදහස් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් විශේෂ ජ්‍යොතිෂමය වීඩියෝ ඔබ වෙනුවෙන් ගෙන එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා වූ ලග්න 12ට මොන වගේ ප්‍රතිඵලයක් ගෙනෙයිද කියලා. මෙතෙන් සිට එකින් එක අපි ඒ ගැන කතා කරමු. විශේෂයෙන්ම ඔයාගේ ජීවිතයේ ප්‍රධාන කොටස් කිහිපයක් ආවරණය වන පරිදි මේ ලග්න පලාඵල විස්තරය සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ ගැන අවබෝධයෙන් මාසය පුරාවටම ඊටාම සැලසුම් සහගතව බුද්ධිමත් අවබෝධයකින් කටයුතු කරන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක උදව් වෙයි. ඔයාලට මාසය ගෙවා දමන්නට, මාසය කළමනාකරණය කරගන්නට. ඉතින් අපි බලමු කොහොමද ඔබට ලැබෙන ප්‍රතිඵලය කියන එක. මේෂ ලග්න හිමි ඔබගේ රැකියා තත්ත්වය එහෙම නැත්නම් ඔබේ වෘත්තීය ස්වභාවය ගැන කතා කළොත් මෙවර ජූනි මාසයේදී රැකියා ස්ථානාධිපති ශනි ග්‍රහයා ඔබගේ කේන්දරයේ වැය ස්ථානගතව එහෙම නැත්නම් 12 වන භාවයේ මීන රාශිය තුල තමයි ගෝචරය සිද්ධ කරන්නේ. ඒ වගේම 12 වෙනාධිපති වශයෙන් ගුරු ග්‍රහයා වික්‍රම ස්ථානගතව ගමන් කිරීමක් සිද්ධ කරනවා. මේ ඔබට යහපත් තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. මෙහිදී ඔබට රැකියාමය වශයෙන් කිසිදු ආකාරයක ගැටලුවක් ඇති කරන්නේ නැහැ. කොහොම වුණත්
ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා තමන්ගේ 8 වන දෘෂ්ටියෙන් රැකියා ස්ථානාධිපති වන ශනි ග්‍රහයාව දකිමින් ගෝචරය සිද්ධ කරනවා. මෙම දෘෂ්ටිය ඊතරම්ම ශනි ග්‍රහයාට සුබදායක වෙන්නේ නැහැ. ඒ අනුව ඔබේ රැකියා තත්ත්වයට යම් ආකාරයකට පීඩාකාරී තත්ත්වයක් එල්ල වෙන්න පුළුවන්. තරමක් දුරට රැකියාව ආශ්‍රිතව පීඩනයක්, ගැටලුකාරී ස්වභාවයක් ඇතිවෙන්නට හැකියාව නිර්මාණය විය හැකි නිසා ජූනි මාසයේ තුලදී ඔබ ඊටම කල්පනාකාරීව කටයුතු කරන්නට වග බලාගත යුතුයි. ඒ වගේම රැකියා අහිමිවීම ආදී ගැටලු සඳහා හේතු සාධක ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන එකත් මතක් කරනවා. නමුත් ඔබ විදේශගතව සේවය කරන මේෂ ලග්න හිමියෙක් නම් ඔබේ රැකියාවේ තත්ත්වය වර්ධනය කරගන්නට හැකියාව නිර්මාණය වෙනවා. මොකද දැනටමත් ඔබගේ රැකියා ස්ථානාධිපති වශයෙන් ශනි ග්‍රහයා ස්ථිරසාර විදේශ රැකියා සම්බන්ධ කතා කරන 12 වන භාවය තුල තමයි ගෝචරය සිද්ධ කරන්නේ. ඒ වගේම ලග්නාධිපති වශයෙන් කුජ ග්‍රහයාගේ දෘෂ්ටියත් මේ ස්ථානයට ලැබීමෙන් මේ ස්ථානයේ බලවත් ශක්තිමත් කිරීමක් සිද්ධ කරලා තිබෙනවා. ඔබ විදේශගතව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින මේෂ ලග්න හිමියෙක් නම් එහෙම නැත්නම් ඔබ විදේශගත වීමකට බලාපොරොත්තුවෙන් සිටින මේෂ ලග්න හිමියෙක් නම් එවැනි කටයුතු සාර්ථක කරගන්නටත් ඔබට හැකියාව වාසනාව උදා වෙනවා මේ මාසයේදී. ඒ හැර වෙනත් රැකියාවල නියුතු මේෂ ලග්න හිමි ඔබ රැකියාව ආශ්‍රිත පීඩනයන්ට ලක්වීමක් සිද්ධ වෙන්නට ඉඩකඩ නිර්මාණය වන නිසා හැකිතාක් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඔබට අයිති රාජකාරිය, ඔබට පැවරී තිබෙන රාජකාරි කොටස, එහෙම නැත්නම් ඔබේ වෘත්තීයමය ව්‍යාපෘතිය, ඔබේ වෘත්තීයමය ඉලක්ක අරමුණු වෙත පමණක් අවධානය යොමු කරමින් අනවශ්‍ය කාර්යාල දේශපාලනයකින් මිදී කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ අනුව ඔබ කටයුතු කළොත් බුද්ධිමත්ව හැසිරීම තුළ ඔබේ රැකියාවේ ඇතිවිය හැකි බොහෝ ගැටලුකාරී තත්ත්ව, පීඩාකාරී තත්ත්ව මගහරවා ගන්නට ඔබට හැකියාව ලැබේවි. ව්‍යාපාරික තත්ත්වය, ඔබගේ ව්‍යාපාරික තත්ත්වය ඉතාමත් යහපත් අතට පත් කරමින් එහි අධිපති සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නගත වෙමින් මාසය පුරාවටම තමන්ගේ මූල ත්‍රිකෝණ රාශිය වන තුලා රාශිය, එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දකිමින් තමයි ගෝචරය සිද්ධ කරන්නේ. එහිදී ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටියත් ඔබේ ව්‍යාපාරික ස්ථානයට ලැබෙමින් ඔබට ආශිර්වාදාත්මක මාසයක් බවට පත් වෙනවා. මාසය පුරාවට ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය ඔබගේ ව්‍යාපාරික ස්ථානයට ලැබෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් ඔබට ලබා ගන්නට නොහැකි වුණු ඔබේ එදිනෙදා ව්‍යාපාරික ලාභ ඉහළට පත් කරගන්නට හැකි වේවි. නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අදහස් කරනවා නම් එවැනි කටයුතු සඳහා යහපත් තත්ත්වයක් වෙනවා. කොහොම වුණත් ඔබ එවැනි ආකාරයේ කටයුත්තක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබේ පුද්ගලික ජන්මපත්‍රය වෙත අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. හවුල් ව්‍යාපාරික කටයුතු සඳහාත් ඔබට මේ කාලයේ මේ මාසය වඩාත් යහපත් තත්ත්වයක් බවට පත් වෙනවා. ඔබ දැනටමත් එවැනි හවුල් ව්‍යාපාරික කටයුතු තුළ යෙදී සිටින මේෂ ලග්න හිමියෙක් නම් එහි ගැටලුකාරී බවක් මෙතෙක් ඔබට පැවතියා නම් ඒ සියල්ල යටපත් වෙමින් යහපත් තත්ත්වයක් උදා කරගන්නට මේ මාසයේදී ඔබට ලැබේවි. ඔබේ ව්‍යාපාරයේ ප්‍රතිලාභ අත්කර ගන්නට ඔබට හැකියාව ලැබේවි. මෙතෙක් තිබුණු ගැටලුකාරී තත්ත්ව සියල්ල යහපත් අතට පත්වන බව මතක තබා ගත යුතුයි. ඒ වගේම ඔබේ හවුල්කරුවන් සමග යහපත් ආකාරයට ව්‍යාපාරික වශයෙන් සාකච්ඡා, ගනුදෙනු, ආයෝජන සිදු කරන්නටත් හැකියාව ලැබෙන කාලයක් බව මතක තබා ගත යුතුයි. නමුත් ප්‍රධාන මූල්‍ය ආයෝජනයන් තුළදී ඊටාම කල්පනාවෙන් කටයුතු කිරීම සියලු තැන්හි ඔබට තව දුරටත් යහපත් බව මතක තබා ගත යුතුයි. මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් මේෂ ලග්න හිමි ඔබට මේ මාසයේදී වඩාත් යහපත් තත්ත්වයන් නිර්මාණය කරලා දීලා තියෙනවා. යහපත් තත්ත්වයක් ඔබට අත්විඳින්නට හැකි වේවි. මොකද රාහු ග්‍රහයා ඔබේ අයස්ථානයේ සියලු ලැබීම් සම්බන්ධ කතා කරන ඔබේ කේන්දරයේ 11 වන භාවය තුල ඊටාම සුභ ආකාරයට ගමන් කරනවා. කුම්භ රාශිය කියන්නේ රාහු ග්‍රහයාට සුභඵල උදා කරන්නට පුළුවන් රාශියක් වගේ. මේ 11 වන භාවය කියන්නේ රාහු ග්‍රහයාට ඊටාම සුභඵල උදා කරන හැකි භාවයක් වෙනවා. ඉතින් මේ කරුණු කාරණා සමග ඔබේ ආදායම් මාර්ග ඉහළට පත් කරගන්නට ඔබට හැකියාව වාසනාව ලැබේවි. ඒ වගේම තමයි
ඔබේ අයස්ථානාධිපති නැත්නම් 11 වෙනි ආධිපති වශයෙන් ශනි ග්‍රහයා 11 වෙනින් දෙවැන්න තුල ගමන් කරනවා. මේකත් ඔබට ඉතාම යහපත් තත්ත්වයක් වෙනවා. අනෙක් පසින් ඔබේ ධනස්ථානාධිපති ලග්නගතව ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ලග්නගතව පස්වැන්න දකිමින් නවවැන්න දකිමින් ගමන් කරනවා. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දකිමින් ගමන් කරනවා. මෙහිදී ඔබට ඊටාම බුද්ධිමත් ආකාරයට කටයුතු කරමින් ඔබේ ආදායම් මාර්ග ඉහළට නංවා ගන්නට හැකියාව වාසනාව භාග්‍ය උදා කරලා දීලා තියෙනවා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔබේ ආදායම් මාර්ග විවිධ මාර්ග ඔස්සේ ඉහළටපත් වෙනවා වගේම අධික වියදම්කාරී තත්ත්වයකුත් අනෙක් පසින් ඔබට නිර්මාණය වෙලා තිබෙනවා. මොකද ඔබගේ අයස්ථානාධිපති නැත්නම් 11 වෙනි අධිපති ඔබේ සියලු ලැබීම් සම්බන්ධ කතා කරන 11 වන භාවයේ අධිපතියා ලග්නයෙන් වැය ස්ථානයේ තුල ගමන් කරනවා. ඉතින් මේ தත්ත්වයත් ඒ වගේම අනෙක් පසින් ඔබේ ධනස්ථානාධිපති ධනස්ථානයෙන් 12 වෙනි තුල ගමන් කරනවා. මේ කරුණු කාරණා සමග ඔබට ලැබෙන මුදල් වියදම්කාරී ස්වභාවයකට ගෙන යන්නටත් කරුණු කාරණා නිර්මාණය වේවි. ඒ නිසා හැකිතාක් මුදල් සම්බන්ධ නිසි කළමනාකරණයක් පවත්වා ගනිමින් බුද්ධිමත්ව ආයෝජන කටයුතු කරන්න කියන එක මතක් කරනවා. වියදම් සහ ආදායම අතර සමබරතාවය ආරක්ෂා කරගන්නටත් උනන්දු විය යුතුයි. විශේෂයෙන්ම ඔබට සමාජ සේවා කටයුතු විනෝදාස්වාද කටයුතු ආදී සඳහා අතිශය වියදමක් සිදු කරන්නට සිද්ධ වේවි. ඒ ගැන ඔබ අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරන්න හැකිතාක් පාලනයකින් යුතුව මුදල් පරිහරණය කරන්න කියන එක ඔබට මතක් කරන්නට අවශ්‍යයි. ඒ අනුව ඔබ කටයුතු කරොත් ඔබේ මුදල් තත්ත්වය ආරක්ෂා කරගන්නට මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්නට ඉතුරුම් තැන්පතු ධනෙ ඉහළ නංවා ගන්නට ඔබට හැකියාව ලැබේවි. මීළඟට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් මේෂ ලග්න හිමියෝ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජූනි මාසයේදී එතරම් අයහපත් තත්ත්වයක් මම දකින්නේ නැහැ. ඊටාම යහපත් අතටපත් වීමක් තමයි නිර්මාණය වී තිබෙන්නේ. කිසිදු ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඔබේ එදිනෙදා ජීවන පුරුදු යහ පුරුදු වර්ධනය කරගනිමින් හැකිතාක් යෝග භාවනා ව්‍යායාම ක්‍රම කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම දිනපතාම සෞඛ්‍යදායක සමබල ආහාර රටාවකට හුරු වීමත් ඔබ කළ යුතුයි. ස්වභාව ධර්මයේ සමග නිරන්තරයෙන්ම සුසර වෙමින් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මේ යහපුරුදු ඔබේ ජීවිතයට ඔබ පුරුදු කරගන්නවා සමගම ජීවිතයේ ඉදිරි කාලය තුලත් ඔබට බොහෝ සෞඛ්‍ය ගැටලු තුලින් අත මිදී කටයුතු කරන්නට හැකියාව වාසනාව ඔබට උදා වේවි. ඊට අමතරව ඔබට මෙතෙක් පැවති දිගු කාලීන රෝගී තත්ත්ව නිදන්ගත රෝගී තත්ත්ව පැවතියා නම් එවැනි තත්ත්ව කෙරෙහි අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. නොසලකා හරින්න එපා කියන එකත් මතක් කරනවා. කොහොම වුණත් එවැනි රෝගී තත්ත්වවලිනුත් ඔබට නිදහස් වීමේ හැකියාව වාසනාව උදා වෙන බව මේෂ ලග්න හිමියෝ ඔබ මතක තබා ගත යුතුයි. ආදරය ප්‍රේමය විවාහය ගැන කතා කළොත් සම්බන්ධතාවයක් නොමැති මේෂ ලග්න හිමියෝ ඔබටත් ඔබගේ මිතුරු කවය ඔබේ මිතුරු සමාජය එහෙම නැත්නම් ඔබේ බාල සහෝදර සහෝදරියන් ඔබේ අසල්වැසියන් ඔබ භාවිතා කරන සමාජ මාධ්‍ය අන්තර්ජාලය මේ ආදී විවිධ මාර්ග ඔස්සේ ඔබට නව සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාව වාසනාව උදා වී තිබෙනවා. විශේෂයෙන්ම ජූනි මාසයේ දෙවන සති දෙකක කාලයේදී මේ තත්ත්වය ඔබට උදා වෙන්නට නියමිතයි. දැනටම සම්බන්ධතාවයක් සිටින මේෂ ලග්න හිමි ඔබට එහි විශේෂ ගැටලුකාරී තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. එහි ඒ ආකාරයේ ගැටලුවක් නොවන නමුත් පස්සන භාවයේ කේතු ග්‍රහයාගේ ගමන් කිරීමත් සමග ඔබට තවදුරටත් දුරස්ත භාවයක් කලකිරීමක් ඇති වෙන්නට පුළුවන්. ඍණාත්මක හැඟීමක් ඔබේ සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ ධනාත්මක සිතුවිලි අවදි කර ගැනීම බුද්ධිය අවබෝධය සමග මේ தත්ත්වය පාලනය කරගන්නට ඔබට පුළුවන්. මොකද ලග්නගතව ආදරයට ප්‍රේමයට කාරක වන සිකුරු ග්‍රහයාගේ ගෝචරයේ සිද්ධ වෙමින් ලග්නයේ සිට ඔබේ පස්වැන්න ආදරයේ සම්බන්ධ කතා කරන ස්ථානයේ දකිමින් ගමන් කරන නිසා මේ මාසයේදී ඔබට ඊතරම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැති බව මතක් කරන්නට අවශ්‍යයි. කොහොම වුණත් ඔබ ගෙවන මහදශා තුන්දශාහි ප්‍රතිඵල සමග මේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. කේතු ග්‍රහයාගේ ගෝචරය සමග එවැනි ගැටලුකාරී තත්ත්ව ඔබට ඇති වෙන්නට හැකි වුවත් ඔබේ ධනාත්මක සිතුවිලි වලට පුළුවන් ඔබව ඊටම යහපත් අතකට පත් කරමින් ඔබේ සම්බන්ධතාවයේ ඉහළට ගෙන යන්නට. විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින මේෂ ලග්න හිමි ඔබටත් විවාහය හා ඒ ආශ්‍රිත කටයුතු සිද්ධ කර ගැනීම සඳහා
මේ මාසයේ යහපත් තත්ත්වයක් පෙන්වනවා. ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය ඔබේ විවාහක ස්ථානයට ලැබෙමින් සිකුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය විවාහක ස්ථානයට ලැබෙමින් පවතිනවා. ඒ නිසා ඔබට ඔබේ විවාහක කටයුතු විවාහය හෝ ආශ්‍රිත ඕනෑම කටයුත්තක් සිද්ධ කරගන්නට මේ මාසයේ යොදා ගන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම ඔබේ උප්පත්ති කේන්දරයේ ඔබ ගෙවන මහා දශා අතුරු දශා කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් එවැනි කටයුතු තුල නිරත වෙන්න කියන එක මතක් කරනවා. දැනටමත් විවාහ වී සිටින ඔබට පසුගිය මාස දෙකක කාලයට සාපේක්ෂව ඔබේ විවාහයේ සුවදායක බව දක්නට නොලැබුණත් මේ මාසයේ ඒ කාලයේදී ඒ පසුගිය මාස දෙකක කාලයේදී විවාහයේ යහපත් තත්ත්වයක් දක්නට නොලැබුණත් ඒ මාස දෙකට සාපේක්ෂව මේ මාසයේදී ඔබට වඩාත් යහපත් තත්ත්වයක් නිර්මාණය කරගන්නට පුළුවන්. වඩාත් සුබදායක මාසයක් බවට පත්වෙමින් ඔබ දෙදෙනා තුළ ආදරය ප්‍රේමය වර්ධනය කරගන්නට ඔබට හැකියාව වාසනාව ලැබෙන සුබ මාසයක් බව මතක් කරන්නට අවශ්‍යයි. ධනාත්මක මාසයක් වේවි ඔබ දෙදෙනාට. සමස්තයක් වශයෙන් ඔබට ආදරය ප්‍රේමය සාමය සමගිය පිරුණු ඊටම යහපත් විවාහ ජීවිතයක් ගත කරන්නට මේ මාසයේදී හැකියාව ලැබෙන බව මතක් කරන්නට ඕනේ. ඉතින් ඔබේ ගෙවන මහා දශා අතුරු දශාහි යම් අශුභතාවයක් නොවුනහොත් ඔබට මේ தත්ත්වය මේ ආකාරයට අත්විඳින්නට පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියන එක ඔබට මතක් කරනවා. ඊළඟට ඔබගේ ගමන් බිමන් සම්බන්ධයෙන් කතා කළොත් ගමන් බිමන් වලදී මේෂ ලග්න හිමි ඔබට මේ මාසය තුළදී මාසයේ මුල් සතියක කාලයේ ඔබගේ කෙටි ගමන් බිමන් සම්බන්ධ කටයුතු සඳහා යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඉන් පසු කාලයේ එවැනි ගමන් බිමන් සඳහා ඔබට යහපත් තත්ත්වයක් පෙන්වනවා. දිගදුර ගමන් බිමන් සඳහාත් එවැනි ගමන් බිමන් විදේශ කටයුතු සංචාර සඳහාත් ඔබට ඒ ආකාරයටම යහපත් තත්ත්වයක් පෙන්වනවා. ඔබගේ සියලු ගමන් බිමන් සැලසුම් සහගතව බුද්ධිමත්ව සිදු කරන්න කියන එක මතක් කරනවා. ඒ ආකාරයට ඔබ බුද්ධිමත්ව සැලසුම් සහගතව ඔබ යන ගමන් බිමන් සංචාර කෙරෙහි වැඩි පරීක්ෂාවකින් යුතුව කටයුතු කළොත් ඔබට එවැනි ගමන් බිමන් තුලිනුත් ඊටාම සුබදායක තත්ත්වයක් අත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඊළඟට ඔබගේ අධ්‍යාපන තත්ත්වයේ කෙරෙහි අවධානය යොමු කළොත් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පාසල් අධ්‍යාපනයේ දක්වා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු යහපත් තත්ත්වයකට පත් කරගන්නට හැකි වේවි. ඊතරම්ම යහපත් තත්ත්වයක් මම දකින්නේ නැහැ. ඉහළ අධ්‍යාපනික අංශ විශේෂයෙන්ම PhD මාස්ටර්ස් ඩිප්ලෝමා ඇතුළු වෙනත් ඕනෑම වෘත්ති ඉලක්කයක් හඹා යන මේෂ ලග්න හිමි ඔබට යහපත් ප්‍රතිඵල ගෙනෙන්නට පුළුවන් සුබඵල උදා කරන මාසයක් බව මතක තබා ගත යුතුයි. ඔබේ හැකියාවන් දක්ෂතාවයන් මත ඔබේ ඉහළ අධ්‍යයන කටයුතු තුළ ඊටාම බැබලීමකට පත් වෙන්නට පුළුවන් සුබඵල උදා කරගන්නට පුළුවන් බව මතක් කරනවා. ඉතින් ඔබේ උනන්දු වමනාව මත කටයුතු කළොත් මේ தත්ත්වය තවදුරටත් යහපත් කරගන්න ස්ථිර කරගන්නට හැකියාව ලැබේවි. ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මේෂ ලග්න හිමි ඔබටත් විශේෂයෙන්ම මව්වරුන්ට මේ මාසයේ තරම්ම යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. විශේෂයෙන්ම කේතු ග්‍රහයා සහ කුජ ග්‍රහයාගේ සංයෝගය සහිතව මේ මාසය ගෙවෙන ඔබේ දරුවන් සම්බන්ධ කතා කරන භාවය තුළ මේ මාසයේදී ඒ සඳහා යම් දුෂ්කරතා ඔබට මතුවෙන්න පුළුවන්. ඔබේ දරුගේ ආරක්ෂා කරගන්නට ඔබ මහන්සි විය යුතු කාලයක් බව මතක් කරනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න කියන එක ඔබට මතක් කරනවා. ඊළඟට ඔබේ දරුවන් සම්බන්ධයෙන් කතා කළොත් දරුවන් සිටින ඔබට ඔබ හා ඔබේ දරුවන් අතර සතුට විනෝදයේ ඇතිවෙන අවස්ථාවන් ඔබට ඇති වෙන්නට පුළුවන්. නමුත් ඔබගේ කතා විලාසය ඔබේ භාෂාව ඔවුන් සමග ගැටුම් ඇති වෙන්නට පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරાવી. ඒ නිසා හැකිතාක් දරුවන් සමග සංනිවේදනයේදී කල්පනාකාරී වෙන්න කියන එක මතක් කරනවා. ඔබේ වචන ඔවුන්ට රිදවන සුළු ස්වරූපේ වෙන්න පුළුවන්. ඔබ ආවේගශීලී වෙන්න පුළුවන්. ඔබේ දරුවන් ඒ සමග ආවේගශීලී වෙන්න පුළුවන්. ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න කියන එක ඔබට ඊටාම කරුණාවෙන් මතක් කරනවා. දරුවන් සමග ඵලදායී ආකාරයට ඔබේ කාලය ගෙවා දමමින් ඔවුන් සමග සුවදශීලීව කටයුතු කළොත් ඔබ සහ ඔබේ දරුවන් අතර සුබදායක තත්ත්වයක් නිර්මාණය කරගන්නට මේෂ ලග්න හිමි ඔබට හැකියාව වාසනාව උදා වේවි.